මෙහින් එඩියුකේෂන් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඝනවැසි වනාන්තරයක් හරහා ගමන් කරන බව සිතන්න. වාතය තෙතමනය සහිතයි. ඒ කියන්නේ මේ දවස්වල වහිනවා තෙතමනය වගේ තමයි. කොළ පිනිබින්දු වලින් වැසී ඇති අතර යටි පඳුරු වල කොහේ හරි යෝධ මාංශපේශි ජීවියෙක් නිහඬව නොපෙනෙන ලෙස චලනය වේ. ඒ පිඹුරා ඉවසීමේ ශක්තිය සහ රහස්‍යගතභාවයේ දක්ෂයෙකි. ඉතින් තම්ලේන් එක දැක්කම ඔයාලට තේරෙන්නේ නැති අද මොනවද ගැනද කතා කරන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ පිඹුරෙක් ගැන. ඒ කියන්නේ එක්තරා ආකාරයක සර්පෙක්, ස්නේක් කෙනෙක් ගැන. ඉතින් ඒ පැත්තට යනකොට මට මතක විදිහට මම වීඩියෝස් 8ක් විතර කරලා තියෙනවා මේ සර්පයන් ගැනම. ඇනකොන්ඩෝලා ගැන, ඒ වගේ එක සර්පයන් ගැන මම වීඩියෝස් කරලා තියෙනවා. ඔයාට ආසයින සර්පයා ගැන දැනගන්න, සර්පයන් වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එකේ playlist එකක් තියෙනවා. පොඩි playlist කිහිපයක් තියෙන්නේ. ඉතින් ඒ playlist වලින් සර්පයාගේ playlist එක ඉතින් තෝරන එක ලොකු දෙයක් නෙවෙයි. මගේ ළඟ playlist 4ක් විතර තියෙනවා ඇති. ඉතින් එයින් එකක් තමයි ඒකදිග සර්පයන් කියලා තමයි මේ playlist එක මම හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මම සර්පයන් ගැන එක සර්පයන් ඇනකොන්ඩාලා ගැන කතා කරලා තියෙනවා. ඉතින් මගේ channel එකේ සර්පයන් ගැනම විතරක් කතා කරපු එක්තරා කාලයක් තිබ්බා. ඉතින් ඒ කාලයෙන් පස්සේ මාස ගණනාවකට පස්සේ තමයි ඔන්න තවත් සර්පයෙක්, ස්නේක් කෙනෙක් සමග සම්බන්ධ වෙන්න මම හිතුවේ. ඒ තමයි පිඹුරෙක්. ඉතින් මම කවදාවත් පිඹුරන් ගැන වීඩියෝ එකක් කරලා තිබෙන්නේ නැහැ. සහ පිඹුරෙක් ගැන ඉල්ලලා තිබ්බ කෙනෙක් අන්න එන්න ඒ කමෙන්ට් එක හින්දා තමයි මම පිඹුරා ගැන කතා කරන්නේ. ඉතින් ඒකදිග සර්පයන් playlist එකට සමහර වෙලාවට, ගොඩක් වෙලාවට මේ වීඩියෝ එකත් ඇඩ් වෙන්න පුළුවන්. වීඩියෝ එක ඉදිරියට යන කලින් අපේ channel එක මුලින් subscribe කරලා ඊට හැපෙතින් තියෙන bell notification එකත් click කරන්න. එහෙම නැත්නම් all කරන්න අමතක කරන්න එපා. සතුන්ට ආස කෙනෙක් නම්, සතුන්ට ආදරය කෙනෙක් නම් ඔයා මේ channel එක ඔයාට සර්පයන් ගැන විතරක් නෙවෙයි තවත් විශේෂිත ඔයා දන්න සතුන්ගේ නොදන්න කරුණු පවා ඔයාට දැන ගැනීමට හැකියාව තියෙනවා. අපි එහෙනම් යමු කෙලින්ම දැන් වීඩියෝ එකට. පිඹුරා කියලා කියන්නේ හරියටම මොකක්ද? පිඹුරා කියලා කියන්නේ පයිතෝඩිනේ පවුලට, එහෙම නැත්නම් පයිතෝඩිනේ ෆැමිලි එකට අයත් වන විෂ නොවන සංකෝචක සර්ප විශේෂයකි. විෂ භාවිතා කිරීම වෙනුවට එය තම ගොදුර මරා දමන්නේ ඒ වටා එතීමෙන් සහ මිරිකීමෙන්. ගොදුර පිට කරන සෑම අවස්ථාවකදී එහි දංගරය තද කිරීමෙන් සත්වයාගේ හුස්ම හිරවෙන තුරු එයාගේ දංගරය කරකවලා ගොදුර මැරෙනකන් එයාව මිරිකවනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය තමයි සංකෝචනය කියලා හඳුන්වන්නේ. පිඹුරන් ජීවත් වෙන්නේ කොහෙද? අප්‍රිකාව. දැවැන්ත අප්‍රිකානු පාෂාණ පිඹුරන්ගේ නිවහන වෙලා තියෙනවා. ආසියාව, බුරුමය, ඉන්දියානු සහ රෙටිකියුලේට් පිඹුරන්ට සත්කාරකත්වය සපයනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව. ඇමතිස්ටන් පිඹුරා සහ ඔලිව් පිඹුරාගේ නිවහන ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දුනීසියාවේ තියෙනවා. පිඹුරන් උණුසුම් නිවර්තන කලාපවලට
ගොඩක් ආස කරන අතර වැසි වනාන්තර, තනබින්, ගංගා, ඉවුරු සහ කාන්තාරවල පවා ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඊට පස්සේ කතා කරන්නේ ඔවුන්ගේ බලවත් ප්‍රමාණය සහ බලය ගැන. ඔයා දන්නේ නැතිව ඇති පිඹුරන් කියලා කියන්නේ ලෝකයේ විශාලතම සර්පීන් අතර කට්ටියක් තමයි මේ පිඹුරන් කියලා කියන්නේ. පිඹුරු විශේෂයේ දිග සැලකිය යුතු කරුණු ගැන අපි දැන් කතා කරමු. අපි කලින් කතා කරපු රෙටිකියුලේට් පිඹුරා මීටර් 10ක්. ඒ කියන්නේ අඩි 33ක් දක්වා ලොව දිගම සර්පයා වෙනවා. බුරුම පිඹුරා මීටර් 7ක්. ඒ කියන්නේ අඩි 23ක් දක්වා. ඒගොල්ලන්ට ඒ කියන්නේ බුරුම පිඹුරාට මුවන් සහ කිඹුලන් පවා ගිල දමන්න පුළුවන්. අප්‍රිකානු පාෂාණ පිඹුරා මීටර් 6ක්. ඒ කියන්නේ අඩි 20ක්. ඒගොල්ලන්ට ආක්‍රමණශීලී හා බලවත් ශරීරයක් තියෙනවා. බෝල පිඹුරා මීටර් 1.5ක්. කියන්නේ අඩි 5ක් විතර කුඩාම පිඹුරා. බෝල පිඹුරා තමයි කුඩාම පිඹුරා. සංසුන්භාවය සුරතල සල්තෙකු ලෙසද මේ පිඹුරා ජනප්‍රියයි. ඔයා තව දෙයක් දන්නවද? පිඹුරන්ට කිලෝග්‍රෑම් 100ක්. ඒ කියන්නේ රාත්‍රල් 220කට වඩා බර වෙන්න පුළුවන් මේ පිඹුරන්. ඒ වගේ ශක්තියක්, ඒ වගේ බරක් වනාන්තරය හරහා සද්ද නැතුව කැරකෙන බව ඔයා හිතන්න. අපි ඊට පස්සේ ඒගොල්ලන්ගේ පිඹුරන්ගේ ආහාර ගැන කතා කරමු. යෝධයෙකුගේ මංගල්‍යය. පිඹුරන් ඔවුන්ට අඹිබවා යා හැකි ඕනෑම සතෙකු පාහේ අඩුමවය කරයි. ඒවා අතර කුරුල්ලන්, වදුරන්, මුවන්, වල්ලූරන්, ඉඳහිට කිඹුලන් හෝ දිවියන් මේගොල්ලෝ කනවා. සමාවෙන්න ඕනේ මං කලින් කිව්වා පිඹුරන් අනුභවය කරනවා. එහෙම නැත්නම් කනවා කියලා. ඇත්තනම් පිඹුරන් කන්නේ නැහැ. පිඹුරන් තම ආහාරය හපන්නේ නැහැ. ඒ වෙනුවට එය සම්පූර්ණයෙන් ගිල දමයි. අංශක 180ක් පමණ විවෘත වන නම්‍යශීලී හකු තියෙනව යාට. බැලූනයක් මෙන් දිගු කළ හැකි, පුළුල් කළ හැකි ආමාශය යාට තියෙනවා. ඉතින් විශාල ආහාරයකින් පසු පිඹුරෙකුට සති ගණන් හෝ මාස ගණන් නැවත ආහාර නොගත හැකි අතර එය සෙමින් ජීර්ණය වේ. අපි ඊට පස්සේ මේ පිඹුරන්ගේ හැසිරීම සහ දඩයම් කිරීමේ විලාසය බලමු. පයිතන් කියලා කියන්නේ සැඟවී සිටින විලෝපිකීන්. එනම් ගොදුරු පසු කර යන තෙක් ඔවුන් පැය ගණන් හෝ දින ගණන් ඉවසිලිවන්තව බලා ඉන්නවා. පිඹුරන් විශ්වාසය තබන්නේ කැමෝෆ්ලේජ් සම වටපිටාව සමග මිශ්‍ර වේ. ඔවුන්ගේ මුහුණේ තාප සංවේදක වලවල් තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට පුළුවන් අඳුරේ වුණත් උණුසුම් ලේයේදී සතුන් හඳුනා ගැනීමට. උණුසුම් ලේ එහෙම නැත්නම් රත් වෙච්ච ලේ. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ පණ තියෙන ජීවියෙක්ට. පණ තියෙන ජීවියෙක්ට තමයි උණුසුම් රුධිරය තියෙන්නේ. සද්ද නැති චලනය. පිඹුරන් අකුණු වේගයෙන් පහර දී තම ගොදුර වටා කැරකෙන අතර නිර්වර්ධතාවයෙන් ඔවුන් තලා දමයි. ඉන්පසු දින ගණනාවක් විවේක ගනිමින් සාමයෙන් ජීර්ණය කරනවා. ඔයා හිතනවට වැඩිය පිඹුරන් නිහඬ බලවතෙක්. අපි දැන් පිඹුරන්ගේ ප්‍රජනනය ගැන කතා කරමු. බොහෝ සර්පයන් මෙන් නොව ගැහැණු පිඹුරන් සැලකිලිමත් මව්වරුන් වේ. බිත්තර දුසිම් ගණනක් තැබීමෙන් පසු මව ගොඩක් ආරක්ෂිතව බිත්තර වටා එතෙනවා. ඒ වගේම පිඹුරන්ගේ මාංශ පේශී ඒවලට පුළුවන් වෙනවා තාපය ජනනය කරන්න. මත තාපය රස්නය නිර්මාණය කරන්න. ඔවුන් පැටව බිහිවනතුරු ඔවුන්ව ආරක්ෂා කරනවා. පිඹුරන් ලදරුවන් මතු පසු ඔවුන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර පළමු දිනේ සිටම කුඩා කටුස්සන් හෝ මීයන් දඩයම් කරනවා. පිඹුරන් ගැන මෙච්චර කතා කරත්
ඒගොල්ලන්ගේ පරිණාමය ගැන අපි කතා කරේ නැහැ. ඉතින් අපි දැන් බලමු ඒගොල්ලන්ගේ පරිණාමය නැත්නම් පිඹුරන්ගේ පරිණාමය ගැන. දැන් අපි වසර මිලියන 100කට පමණ පෙර අතීතයට ගමන් කරමු. සර්පයන්ගේ මුතුන් මිත්තන් කාලයත් සමග කකුල් අහිමි වූ වලවල් කපන කටුස්සන් වුණා. වසර මිලියන 100කට පමණ පෙර මෙම කකුල් රහිත කටුස්සන් පළමු සර්පයන් බවට පරිණාමය වුණා. වසර මිලියන 60කට පමණ පෙර පැලියෝසීන යුගයේදී විශාල සංකෝචන සර්පයන් දර්ශනය වුණා. මේක ප්‍රධාන කාණ්ඩම් දෙකකට පරිණාමය වුණා. බොයිඩේ, බෝවාස් ඇමරිකාවේ මේගොල්ලෝ දක්නට ලැබුණා. පයිතෝන්ඩිඩේ අපි දැන් කතා කරන සර්පයන් වර්ගය. පයිතන්ස් ඇප්‍රිකාවේ සහ ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ වෙන වෙනම මේගොල්ලෝ පරිණාමය වුණා. පොඩ්ඩක් මේගොල්ලන් ගැන සර්ච් කරොත් Google එකේ එහෙම ඔවුන් ඔයාට පෙයි ඒ පිඹුරන් සමානයි එකට එක කියලා. ඒත් බෝවා සහ පිඹුරන් එකම පවුලේ නෙවෙයි. ඒවා අபிසාරී පරිණාමයේ උදාහරණ වෙනවා. ඒ කියන්නේ විවිධ සතුන් සමාන ආකාරවලින් ජීවත් වීමට නම් සමාන ලක්ෂණ පරිණාමය වෙන්න ඕනි. පුරාණ පිඹුරන් වැනි සර්පයෙකු වන ගිගන්ටෝෆිස්ට්ගේ පොසිල වලින් පෙනී යන්නේ වසර මිලියන 40කට පමණ පෙර ජීවත් වූ බවත් මීටර් 10ත් 7ක යන අඩි 35ක් දිග වැඩුණු බවත්ය. එය නූතන පිඹුරන්ට වඩා දැන් ඉන්න පිඹුරන්ට වඩා ගොඩක් විශාලයි. අපි දැන් බලමු මේ පිඹුරන් මෙච්චර විශේෂ වෙන්නේ ඇයි කියලා. පිඹුරන් කියලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉඳලා අද වෙනකන් දිවි ගලවා ගත්ත එක දැන් ඩයිනෝසර් වඳ වුණේ කියලා කියන්නේ උල්කාපාතයෙන්. ඒ වගේ ඉතින් එක සිදුවීම් වලින් දිවි ගලවා ගත්ත අය තමයි මේ පිඹුරන් කියලා කියන්නේ. ඒ වගේ මේගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ මාංශ පේශී වලින් තාප සංවේදන හැකියාවන් සහිත රහසිගත ප්‍රවීණයන්ද උනා. කෙටියෙන් කිව්වොත් ඒගොල්ලන්ගේ මාංශ පේශී වලින් තාප සංවේදනය නැත්තම් උණුසුම නිපදවන්න පුළුවන්. ඒ වගේම ගොඩක් සංස්කෘතිවල ඉවසීම සහ ශක්තිය සංකේතය මේ පිඹුරන් විදිහට සලකනවා කියලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් සංස්කෘතික පැත්තට ගියපු නිසා අපි තව පොඩ්ඩක් මේ ගැන හොයලා බලමු. මිත්‍යා කතාවල වුන් පූජනීය ස්ථානවල ආරක්ෂකයින් ලෙස පිඹුරන්ගේ හැම ගැලවී යාම නිසා අපි හැවාරිනවා කියලා කියන්නේ අන්න ඒ දේ නිසා නැවත ඉපදීමේ සංකේතයක් ලෙසද මේ පිඹුරන් භාවිතා කරනවා. ඒ වගේම දිව්‍ය බලයේ නිරූපණයන් ලෙස පවා මේ පිඹුරන් සැලකෙනවා. ඉන්දියානු නාග හෝ ඩෙල්ෆි හි ග්‍රීක පිඹුරා වැනි පිඹුරන් මොන විදිය බලවතෙක් වුණත් මේ වර්තමානයේත් පවා මේ පිඹුරන්ට පොඩි තර්ජන සහ සංරක්ෂණ තර්ජන තියෙනවා. ඉතින් ඒක තමයි කනගාටුවට කරුණක් නම් බොහෝ පිඹුරු විශේෂ අනතුරු කිහිපයකට මුහුණ දෙනවා. ඒ තමයි වාසස්ථාන අහිමිවීම, නීති විරෝධී, නීතියෙන් පිට සුරතල් සතුන් වෙළදාම, සම සහ මස් සඳහා දඩයම් කිරීම. උදාහරණයක් විදියට බුරුම පිඹුරා දැන් අවදානම ලක්ලා තියෙනවා. ඉන්දියානු පිඹුරා තර්ජනයට ලක්ලා තියෙනවා. ඉතින් අපි මේගොල්ලන්ව ආරක්ෂා කරගන්න ඕනේ. මේ විශේෂ පිඹුරු විශේෂ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන්ව ආරක්ෂා කරන්න සංරක්ෂණය කරන්න IUCN පවා මේගොල්ලන්ව සංරක්ෂණය කරන්න දායක වෙලා තියෙනවා. සංරක්ෂණ කණ්ඩායම් දැන් අභයජනනය වැඩසටහන් සහ වනජීවී අභය භූමිය හරහා ඔවුන් ආරක්ෂා කරනවා. හරි. අපි දැන් ඔයගොල්ලෝ දන්නේ නැති පිඹුරන්ගේ කරුණු වගයක් ගැන සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ දැනන් හිටියද විශාල ගොදුරක් ගිල දැමීමෙන් පසු පිඹුරෙක්ගේ හදවත සහ අවයව ප්‍රසාරණය වෙනවා කියලා? ඒ වගේම ඔවුන්ට දිගු දුරක් පිහිනීමට පීනන්න පුළුවන්. රෙටිකියුලේටඩ් පිඹුරා දූපත්වල පවා දක්නට ලැබෙනවා.
පිබුරන් මාස කීපයකට වරක් ඔවුන්ගේ සම ඉවත් කරයි. කියන්නේ හැවාරිනා වගේ. ඒක වර්ධනය සහ අලුත් කිරීමේ සලකුණක්. ඒ වගේ පිබුරන්ගේ ශක්තිය තිබ්බත් තර්ජනවලට ඒගොල්ලෝ ලක් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ මිනිස්සුන්ට පවා ගොඩක් මෘදු සත්තු జాතියක්. ඉතින් පිබුරන් ගැන කතා කරනවා නම් කතා කරන් තිබ්බේ මෙච්චරයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මම පිබුරන්ගේ පරිණාමය ගැන පොඩ්ඩක් සාකච්ඡා කරානේ. ඉතින් ඔයාලට එක කෙටියෙන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා ඇති එක පොඩ්ඩක් කෙටියෙන් දාලා සටහනක් විදියට එකක් දාලා ඇති. ඕනනම් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒ පරිණාමය කියන්නේ පිබුරන්ගේ පරිණාමය ගැන කියව ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා. මම ඒක දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයා සර්පයන්ට ආසයි නම් මගේ 1 2 සර්පයන්ගේ ප්ලේලිස්ට් එකත් එහෙම බලලා යන්න ඔයාට පුළුවන්. ඒ වගේ මම මතක විදිහට මම සර්පයන් ගැන වීඩියෝස් 8ක් කරලා තියෙනවා කියලා අපි මගේ මතකයේ විදිහට මම බැලුවොත් මේ සර්පයන් ගැන මම දාන 9 වෙනි වීඩියෝ එක. ඉතින් පිබුරන් ගැන වීඩියෝ එකක් ගේන්න කියලා එක්කෙනෙක් දාලා තිබ්බේ. ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේකෙන් වැදගත් තොරතුරක් ඔයගොල්ලෝ හැමෝටම ලැබුණා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක මම මේ විදිහට අවසන් කරනවා. තවත් අලුත් දැනුමකින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදිම හමු වෙමු. මේ වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා.